ලංකාවේ පුරාණ ඉතිහාසයේ ලෝක ප්‍රසිද්ධම නාමයකි රාවණා රජු. ඔහු අසීමිත බලවත් රජෙක් වූ බවත්, විද්‍යාත්මක හා ආත්මික තාක්ෂණයෙන් ඉතා උසස් රාජධානියක් පවත්වාගෙන ගිය බවත් කතාබහ ඇත. පුරාවෘත්ති අනුව ඔහුගේ රාජධානිය වර්තමාන ශ්‍රී ලංකාව පුරා විහිදී තිබුණ අතර කඳු, ගැමුණු වනාන්තර සහ මුහුදු පවුරු මගින් ආරක්ෂා කර තිබුණා යයි විශ්වාස කෙරේ. පවුරු වළලු 7ක් කතා මධ්‍යයේ රහස්මය ව්‍යුහය. පැරණි රාවණ කතා අනුව මුහුදේ පවුරු 7ක් හෝ වළලු 7ක් කියන එක රාවණ රජු විසින් තැනවා තිබූ මුහුදු ආරක්ෂා පද්ධතියක් ලෙස විස්තර වෙනවා. මෙම පවුරු 7 අරමුණු වූයේ රාජධානියට විදේශ ආක්‍රමණ වලින් ආරක්ෂාව ලබා දීම, මුහුදු මගින් එන බලවේග පාලනය කිරීම සහ ඔහුගේ ගුවන් යානා, පුෂ්පක විමානයේ වැනි පිටත්වීම සහ නැවත පැමිණීම සඳහා විශේෂ ලංගම් මාර්ග සැලසීම. කතාබහක් අනුව මෙය සම්බන්ධ වනා කියන විශාලම ස්ථානයක් වන්නේ අදින්පසු රාමසේතු හෝ ආදම්පාලම ලෙස හැඳින්වෙන ගල් පාලමයි. විද්‍යාඥයන් පවසන විදිහට රාමසේතු යනු පුරාණ ගල් හා පස් මැඩ ඇති වූ ස්වාභාවික භූමි සම්බන්ධතාවයකි. කාලගුණික හා භූමිගත චලනයන් නිසා මෙම පාලම වසර දශලක්ෂ ගණනක් තිස්සේ මුහුදින් වෙන් වී ගී බව විශ්වාස කෙරේ. කෙසේ වෙතත් පුරාවෘත්ති පදනම් වූ විශ්වාස අනුව එය රාවණාගේ ඉංජිනේරු මැදිහත් වීමක් ලෙස විස්තර වෙයි. එනම් ඔහු භාවිත කළ පාරම්පරික තාක්ෂණය, මගුල් යන්ත්‍ර, ගුරුත්වාකර්ෂණ පාලන ක්‍රම මගින් මුහුදේ මැද පවුරු තෙනුවා යන්න. කතා හා විද්‍යා අතර සම්බන්ධය. අද දක්වාදත් මේ පවුරු වළලු 7ක් පිළිබඳ භෞතික සාක්ෂි හමු නොවුවත් ලංකාවේ බොහෝ කඳු හා මුහුදුතල භූමි ව්‍යුහයන් එයට අනුකූල රටා පෙන්වයි. උදාහරණයක් ලෙස මානාරයේ හා ඉන්දියාව අතර ගල් පාලම, දකුණු මුහුදේ ඇති ගල් තීර හා මැද දූප සහ සබරගමුව බෙරගල වැනි ප්‍රදේශවල පුරාවිද්‍යාත්මක ගල් ගොඩනැගිලි. පවුරු වළලු 7ක් යන්න ඍජුවම පුරාවිද්‍යාත්මකව තහවුරු කළ නොහැකි වුවත් එය රාවණ රජුගේ අභ්‍යන්තර බලය, ඉංජිනේරු නවීනකම සහ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ දක්වූ දැක්ම පෙන්වන විශාල සංකේතයක් බව සැලකිය හැක. එය පුරාණ ලංකාවේ බුද්ධිමත්, විද්‍යාත්මක හා ආත්මික වශයෙන් ඉතා උසස් යුගයක සංකේතයකි. ඒ නිසා වෙමි රාවණ යුගය කියන නාමය අදදත් ලෝක පුරා විශ්මය හා ගෞරවය එක්ක උච්චාරණය වෙනවා. අපිත් සමග රැඳී සිටින්න මෙවැනි වීඩියෝ නරඹන්න. ලංකාවේ පුරාණ ඉතිහාසයේ ලෝක ප්‍රසිද්ධම නාමයකි රාවණ රජු. ඔහු අසීමිත බලවත් රජෙක් වූ බවත්, විද්‍යාත්මක හා ආත්මික තාක්ෂණයෙන් ඉතා උසස් රාජධානියක් පවත්වාගෙන ගිය බවත් කතාබහ ඇත. පුරාවෘත්ති අනුව ඔහුගේ රාජධානිය වර්තමාන ශ්‍රී ලංකාව පුරා විහිදී තිබුණ අතර කඳු, ගැමුණු වනාන්තර සහ මුහුදු පවුරු මගින් ආරක්ෂා කර තිබුණා යයි විශ්වාස කෙරේ. පවුරු වළලු 7ක් කතා මධ්‍යයේ රහස්මය ව්‍යුහය. පැරණි රාවණ කතා අනුව මුහුදේ පවුරු 7ක් හෝ වළලු 7ක් කියන එක රාවණ රජු විසින් තැනවා තිබූ මුහුදු ආරක්ෂා පද්ධතියක් ලෙස විස්තර වෙනවා. මෙම පවුරු 7 අරමුණු වූයේ රාජධානියට විදේශ ආක්‍රමණ වලින් ආරක්ෂාව ලබා දීම, මුහුදු මගින් එන බලවේග පාලනය කිරීම සහ ඔහුගේ ගුවන් යානා, පුෂ්පක විමානයේ වැනි පිටත්වීම සහ නැවත පැමිණීම සඳහා විශේෂ ලංගම් මාර්ග සැලසීම. කතාබහක් අනුව මෙය සම්බන්ධ වනා කියන විශාලම ස්ථානයක් වන්නේ අදින්පසු රාමසේතු හෝ ආදම්පාලම ලෙස හැඳින්වෙන ගල් පාලමයි. විද්‍යාඥයන් පවසන විදිහට රාමසේතු යනු පුරාණ ගල් හා පස් මැඩ ඇති වූ ස්වාභාවික භූමි සම්බන්ධතාවයකි. කාලගුණික හා භූමිගත චලනයන් නිසා මෙම පාලම වසර දශලක්ෂ ගණනක් තිස්සේ මුහුදින් වෙන් වී ගී බව විශ්වාස කෙරේ. කෙසේ වෙතත් පුරාවෘත්ති පදනම් වූ විශ්වාස අනුව එය රාවණාගේ ඉංජිනේරු මැදිහත් වීමක් ලෙස විස්තර වෙයි. එනම් ඔහු භාවිත කළ පාරම්පරික තාක්ෂණය, මගුල් යන්ත්‍ර, ගුරුත්වාකර්ෂණ පාලන ක්‍රම මගින් මුහුදේ මැද පවුරු තෙනුවා යන්න. කතා හා විද්‍යා අතර සම්බන්ධය. අද දක්වාදත් මේ පවුරු වළලු 7ක් පිළිබඳ භෞතික සාක්ෂි හමු නොවුවත් ලංකාවේ බොහෝ කඳු හා මුහුදුතල භූමි ව්‍යුහයන් එයට අනුකූල රටා පෙන්වයි. උදාහරණයක් ලෙස මානාරයේ හා ඉන්දියාව අතර ගල් පාලම, දකුණු මුහුදේ ඇති ගල් තීර හා මැද දූප සහ සබරගමුව බෙරගල වැනි ප්‍රදේශවල පුරාවිද්‍යාත්මක ගල් ගොඩනැගිලි. පවුරු වළලු 7ක් යන්න ඍජුවම පුරාවිද්‍යාත්මකව තහවුරු කළ නොහැකි වුවත්
එය රාවණා රජුගේ අභ්‍යන්තර බලය, ඉංජිනේරු නවීනකම සහ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ දක්වූ දැක්ම පෙන්වන විශාල සංකේතයක් බව සැලකිය හැක. එය පුරාණ ලංකාවේ බුද්ධිමත්, විද්‍යාත්මක හා ආත්මික වශයෙන් ඉතා උසස් යුගයක සංකේතයකි. ඒ නිසා වෙමි රාවණා යුගය කියන නාමය අදදත් ලෝක පුරා විස්මය හා ගෞරවය එක්ක උච්චාරණය වෙනවා. අපිත් සමග රැඳී සිටින්න මෙවැනි වීඩියෝ නරඹන්න.